අද දෙමව්පියන්ට කියලා දෙන්න යන්නේ කොහොමද දරුවන්ට පිහියත් සමග වැඩ කරන්න කියලා දෙන්නේ කියලා. මොකද දරුවෝ පිහියත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ට ඉවසීම පුරුදු වෙනවා. ඒ වගේම මැණික් කටුවේ මේ චලනයන් වලටත් අතේ මාංශ පේශි ශක්තිමත් වෙනවා. ඉතින් දරුවන්ට ඕගොල්ලෝගේ කුස්සියේ නිතරම තියෙන්න ඕනේ කටින් බෝඩ් එකක් පිහියක් වගේම නිවිතිය, කෝප්පකොළ, අගුණකොළ, පැෂන් ෆෘට් කොළ ඒ වගේ කපන්න ලේසි දේවල්, ඉස්සලා යන්නේ නැති දේවල් දරුවන්ට දෙන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද දරුවන්ට පිහිය අල්ලන්න ක්‍රමය කියලා. ඉතින් මේ විදිහට තමයි අපි පිහියක් අල්ලන්නේ. මේ දඹර ගිල්ල තියෙනවා පිහිතලයට තද කරනවා. මේ මහපට ගිල්ල පිහිය මිට උඩ තියෙනවා. ඉතින් අනිත් ඇඟිලි වලින් මේ පිහිය තද කරලා අල්ලගෙන ඉන්නවා. මහපට ගිල්ලෙන් පිහිය මිට අල්ලනවා. පිහිය තලයට තෙල තද කරනවා දඹර ගිල්ල. ඉතින් අපි යමු කොහොමද කපලා බලන්න. ඉතින් මේ වාගේ අගුණකොළ මිටකුත් ගන්න පුළුවන්. තව මට කියන්න බැරි වුණා කෝප්පකොළ. කෝප්පකොළ ඉතාමත් ලේසියෙන් දරුවන්ට කපන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට මේ කොළ තෝරන්න දෙන්න ඒගොල්ලෝ ආසාවෙන් කරනවා දරුවෝ. ඒ වගේම තමයි දරුවන්ටම මේවා රෝල් කරන්න දෙන්න. ඉතින් ඒගොල්ලෝ ආසාවෙන්ම කරන වැඩ තමයි මේ. මේම රෝල් කරලා මෙන්න මේම තමයි පිහිය අල්ලන්නේ. ඉතින් ඊටාම වැදගත් කාරණේ තමයි මෙහෙම කපාගෙන එනකොට මේ පිහිය ලං වෙනකොට මේ ඇඟිලි ටික පිටිපස්සට ගන්න ඕනේ අපි. ඒක තමයි දරුවන්ට කියලා දෙන්න ඕනේ තවත් විශේෂ කාරණයක්. පිහිය ලං වෙනවා ඇඟිලි ටික පිටිපස්සට ගන්නවා. පිහිය ලං වෙනවා ඇඟිලි ටික පිටිපස්සට ගන්නවා. ඒ විදිහට තමයි අපි කපන්න කියලා දෙන්නේ. ඉවසීම දරුවගේ ඉදිරි අනාගතයේ ගණිතය කියන විෂයට උපකාරී වෙනවා. ඒ වගේම මේ පිහියත් එක්ක කපන කොටන දේවල් වලින් උද්භිද විද්‍යාවටත් ගෘහ විද්‍යාවටත් දරුවෝ ඉදිරි අනාගතයට හුරු කරනවා. ඉතින් වෙන වෙන රටවල් වල අධ්‍යාපන ක්‍රම මේ විදිහයි දරුවන්ට දෙන්නේ මේ විදිහයි දෙන්නේ කියලා කීවට ඒවා දීලා අත්හදා බලන්න ඕගොල්ලෝ බයයි නේද? ඉතින් අපේ channel එක හොඳ නම් subscribe කරගෙන යන්න.